ආයුබෝවන් ළමයි සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. අද අපි සහභාගී වන්නේ වෙස්ලස් ඉන්ස්ටිටියුට් ආයතන මගින් පවත්වන අලෙවිකරණය පිළිබඳ පදන ඩිප්ලෝමා පාඨමාලාවේ තවත් දේශනයක් සමග. ඉතින් අද අපි කතා කරන්නේ අලෙවිකරණයේ තිබෙන ඉතාමත්ම ඉන්ට්‍රස්ටිං කොටස් දෙකක් පිළිබඳව. මේක වර්තමානයේ බොහෝ ව්‍යාපාර ආයතන පාවිච්චි කරන අලෙවිකරණයේ තියෙන ඉතාමත්ම ජනප්‍රිය කොටස් දෙකක් පිළිබඳව. ඒ තමයි ගරිල්ලා මාකටිං සහ නෙගටිව් මාකටිං පිළිබඳව. නෙගටිව් මාකටිං එහෙම නැත්නම් ඍණ අලෙවිකරණය. අපි බලමු මේ දෙක අඳුනගෙන ඊට පස්සේ අපි ප්‍රායෝගික උදාහරණත් එක්ක මේ මාතෘකා දෙක අද අපි සාකච්ඡා කරමු. අපි මුලින්ම දරුවනේ ගරිල්ලා මාකටිං කියන දේ අපි අඳුනගෙන ඉමු. ගරිල්ලා මාකටිං කියන්නේ කුමක්ද? ගරිල්ලා මාකටිං නිර්වචනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. ගරිල්ලා අලෙවිකරණය. ගරිල්ලා මාකටිං යනු නිෂ්පාදනයක් හෝ සේවාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා සමාගමක් විස්මිත හෝ සම්ප්‍රදායික නොවන අන්තර්ක්‍රියා භාවිතා කරන අලෙවිකරණ උපක්‍රමයක් කියලා අපිට ගරිල්ලා මාකටිං කියන දේ නිර්වචනය කරන්න පුළුවන් ළමයි. මේ නිර්වචනය ගැන ඔයාලා අවධානය යොමු කළොත් ඔයාලට දකින්න පුළුවන් මේ ගරිල්ලා මාකටිං කියලා කියන්නේ නිෂ්පාදනයක් හෝ සේවාවක් ප්‍රවර්ධනය කිරීමට සමාගමක් භාවිතා කරන සාමාන්‍ය සාම්ප්‍රදායික නොවන අලෙවිකරණ උපක්‍රම තමයි මේ ගරිල්ලා මාකටිං කියලා අපිට අඳුරගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේ කතා කරන ගරිල්ලා මාකටිං කියන දේ උදාහරණත් එක්ක තමයි පැහැදිලි කරගන්න ඕන ළමයි. මේක සාමාන්‍යයෙන් මෙහෙමයි. ව්‍යාපාරයට මේ ගරිල්ලා මාකටිං උපක්‍රම විවිධයි. කියන්නේ මේ ව්‍යාපාරය කරන දේම අනිත් ව්‍යාපාරය කරනවා කියලා දෙයක් නැහැ. ඒක ව්‍යාපාරයට ගැළපෙන විදිහට උපාය මාර්ග කළමනාකරුවන් තමයි මේක තීරණය කරන්නේ මොන වගේ ගරිල්ලා මාකටිං උපක්‍රමද අපි පාවිච්චි කරන්නේ කියලා. සාමාන්‍යයෙන් ගරිල්ලා මාකටිං කියන දේ වලට අලුත් දෙයක් වුණාට සාමාන්‍යයෙන් ගරිල්ලා සටන් ක්‍රම කියන දේ ඔයාලා සමහරට අහලා ඇති. සාමාන්‍යයෙන් අර සැඟවී සිට සතුරට පහර දෙන එකට අපි කියනවා ගරිල්ලා සටන් ක්‍රමයක් කියලා. කියන්නේ සැඟ වෙලා ඉඳලා එකපාරටම සතුරාට පහර දෙන එක තමයි මේ ගරිල්ලා සටන් වලදී සිදු වෙන්නේ. අපේ රට ගත්තොත් ශ්‍රී ලංකාව මේ ගරිල්ලා සටන් වලට ඉතාමත් ප්‍රසිද්ධ රටක්. ඒ කියන්නේ විදේශ ජාතීන් ලංකාව ආක්‍රමණය කරන අවස්ථාවල ලංකාවේ හමුදාව, ඒ කියන්නේ ශ්‍රීලංකා හමුදාව අපේ රටේ මේ කැලවල වල හැංගිලා ඉඳලා විදේශී හමුදාව වලට පහර දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ උඩරට රාජධානිය විදේශ ජාතිකයන්ට අල්ලගන්න බැරි වෙන්නේ මෙන්න මේ ගරිල්ලා සටන් ක්‍රම නිසා. ඉතින් මේ ගරිල්ලා සටන් කියන දේ ලංකාවේ අතීතයේ ඉඳන් තිබිච්ච දෙයක්. ඉතින් අද අපි ඉගෙන ගන්න මේ ගරිල්ලා සටන් ක්‍රම නෙවෙයි ගරිල්ලා මාකටිං. අපි අද ඉගෙන ගන්න ගරිල්ලා මාකටිං කියන දේත් මේ ගරිල්ලා සටන් ක්‍රම වගේම දෙයක් තමයි. ගරිල්ලා මාකටිං වලදී අපි සිදු කරන්නේ බලාපොරොත්තු නැති අවස්ථාවක. ඒ කියන්නේ අපේ පාරිභෝගිකයන් බලාපොරොත්තු නැති අවස්ථාවක අපි ඔවුන්ට අපගේ භාණ්ඩය හෝ සේවාව ගැන අදහසක් ඔලුවට දානවා. ඒ කියන්නේ පාරිභෝගිකයන් දන්නේ නැහැ මේක අපි අලෙවිකරණ උපක්‍රමයක් කියලා. නමුත් අපි පාරිභෝගිකයන් දන්නේ නැතුව පාරිභෝගිකයන් බලාපොරොත්තු නැති අවස්ථාවක පාරිභෝගිකයන්ට අපගේ භාණ්ඩය හෝ නිෂ්පාදනය පිළිබඳ මතකයක් ඔලුවට දානවා. ඒ කියන්නේ අදහසක් ඔලුවට දානවා. මෙන්න මේක තමයි මේ ගරිල්ලා අලෙවිකරණයේදී අපි සිදු කරන්නේ. සාමාන්‍යයෙන් මේ ගරිල්ලා අලෙවිකරණය කියන දේ අපිට ගොඩක්ම දකින්න පුළුවන් වෙන්නේ බහුජාතික සමාගම් වලින්. සාමාන්‍ය සුළු පරිමාණ ව්‍යාපාර වලින් මේ වගේ ගරිල්ලා මාකටිං කියන දේ අපිට දකින්න ලැබෙනවා ගොඩක් අඩුයි. ඒ වුණාට ලෝකයේ තියෙන ජනප්‍රිය, ඒ කියන්නේ දැවැන්ත බහුජාතික සමාගම් මෙන්න මේ අලෙවිකරණ ක්‍රමය, ඒ කියන්නේ ගරිල්ලා මාකටිං කියන අලෙවිකරණ උපක්‍රමය බොහෝ දුරට පාවිච්චි කරනවා තමන්ගේ නිෂ්පාදනය හෝ සේවාව ජනතාව අතරට අරගෙන යන්න. මෙන්න මේ අපි දැන් කතා කර ගරිල්ලා මාකටිං කියන දේ කොහොමද ව්‍යාපාර විසින් ප්‍රායෝගිකව භාවිතා කරලා තියෙන්නේ කියන දේ අපි දැන් බලමු. ප්‍රායෝගික උදාහරණ කීපයක් අරගෙන අපි දැන් මේ ගැන තවදුරටත් පැහැදිලි කරගමු. මෙතන බලන්න මේ පළවෙනි රූපේ. ඔයාලට දැන් මෙතන පේන්නේ ව්‍යාපාරික ස්ථානයක ගොඩනැගිල්ලක ඉදිරිපස මේ බාල්දියක් තීන්ත බාල්දියක් වැටිලා තියෙන රූපයක්. ඉතින් මෙන්න මේක ගරිල්ලා මාකටිං උපක්‍රමයක්. ඒ කියන්නේ මේ තින්ත වර්ගය ප්‍රවර්ධනය කිරීම සඳහා පාවිච්චි කරපු එක්තරා ගරිල්ලා මාකටිං උපක්‍රමයක් තමයි මෙයාට මේ දකින්න හම්බ වෙන්නේ. මෙතන වාහන පාකින් එකක් තියෙනවා. වාහන පාකින් එකේ එක වාහන දෙකකුත් මේ තින්ත බාල්දියෙන් යට වෙලා විදිහට මෙතන අපි පෙන්නලා තියෙනවා පාට වලින්. ඊට පස්සේ මෙතන කඩයක් තියෙනවා. ඒ කඩේත් ඇහිලා ගිහිල්ලා ඉතින් මේ ගොඩනැගිලි ඉස්සරහා මේ වගේ දෙයක් නිර්මාණය කරගෙන පස්සේ මේකට විශාල අවධානයක් යොමු වෙනවා. ඒ කියන්නේ මේ අවටින් යන හැමෝම මේ දිහා බලනවා.
ඉතින් මෙන්න මේ සාමාන්‍ය ගොඩනැගිල්ල තිබ්බම වැඩි කට්ටිය බලන්නේ නැහනේ. ඉතින් එතකොට මේ වගේ දෙයක් දැක්කට පස්සේ මිනිස්සුන්ට අවබෝධයක් යනවා මේක තින්ත නිෂ්පාදනය කරන කම්පැනියක්. මේ තින්ත වර්ගය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ සියලුම දේ මොකුත් නොකිය ඉතාමත්ම සරලව. ඒ කියන්නේ මිනිස්සු දන්නේ නැහැ මිනිස්සුන්ට මේ අලුබි උපක්‍රමය පාවිච්චි කරලා මේ තින්ත කියන දේ මිනිස්සුන් ඔළුවට යවලා තියෙනවා මෙහෙම තින්ත එකක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ විදියට තමයි අලුබිකරණය පාවිච්චි කරන්නේ. මේ ගරිල්ලා මාකටිං කියන දේ මෙන්න මේ විදිහට විවිධ ව්‍යාපාර ආයතන විසින් Tamanට ගැළපෙන විදිහට විවිධ උපක්‍රම පාවිච්චි කරලා භාවිතා කරනවා. අපි තව උදාහරණයක් ගත්තොත් මේ තියෙන සාමාන්‍ය මිනිස්සු පාරමාරු වෙන කහයිරක්. ඉතින් මේ කහයිර පාවිච්චි කරලා මැක්ඩොනල්ඩ් කියන සමාගම ලංකාවෙත් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ මැක්ඩොනල්ඩ් කියන සමාගම Tamanගේ නිෂ්පාදනයක් ප්‍රවාදනය කරලා තියෙනවා. මැක්ඩොනල්ඩ් සමාගම මේ තියෙන නිෂ්පාදනය මේ කහයිරේ ඉරිවලට සමාන්තරව සකස් කරලා මැක්ඩොනල්ඩ් කියන ලෝගෝ එක සඳහන් කරලා ඒ කියන්නේ මේ පාර හරහා මාරු වෙන හැමෝම මැක්ඩොනල්ඩ් කියන නිෂ්පාදනය උඩින් තමයි ගමන් කරන්නේ. ඉතින් මේ අලෙවි උපක්‍රමය හරහා මැක්ඩොනල්ඩ් කියන සමාගම ඉතාමත්ම අඩු වියදමක් දරලා තමන්ගේ නිෂ්පාදනය ජනතාව අතරට අරන් ගිහලා තියෙනවා. මේ තියෙන තවත් ඒ වගේම ගරිල්ලා මාකටිං උපක්‍රමයක්. මෙතන තියෙන අයිස්ක්‍රීම් ආයතනයක් තමන්ගේ ප්‍රොඩක්ට් එක ජනතාව අතරට අරන් යන්න විශාල අයිස්ක්‍රීම් එකක් පාරේ තියලා තියෙනවා. ඉතින් බලන්න මෙතන මේ රූපෙත් අපිට පේන පොඩ්ඩම එහෙම නැවතලා බලන මේ අයිස්ක්‍රීම් එක දිහා. කියන විශාල අයිස්ක්‍රීම් එකක් බිම දාලා තියෙනවා පාරයිනේ. ඉතින් මෙන්න මේ වගේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා විවිධ ආයතන තමන්ගේ නිෂ්පාදනයට ආවේනික විවිධ උපක්‍රමයක් පාවිච්චි කරලා ජනතාව අතරට මේ නිෂ්පාදනය ජනතාව නොදැනුවත්වම අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ තියෙනෙත් ඒ වගේම අලෙවි උපක්‍රමයක්. මේකෙදී සූ එක. ඒ කියන්නේ සත්තු අත්තට සම්බන්ධ මම හිතන්නේ බස් එකක් එන්න ඇති. ඉතින් මේ බස් එකේ ඇනකොන්ඩා කෙනෙක්ගේ රූපයක් තනිකර කියන්නේ ඇනකොන්ඩා කෙනෙක් මේ බස් එක වෙලාගෙන ඉන්න විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ බස් එක පාරේ ගමන් කරද්දී මේ සූ එක ගැන ජනතාව අතරට ලොකු පණිවිඩයක් යනවා. ඒ වගේම මේක බලන්න යන මිනිස්සුන්ට ආසාවකුත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විවිධ උපක්‍රම විවිධ ආයතන පාවිච්චි කරලා අපි තව ටිකක් බලමු මේ උදාහරණත් එක්ක. එතකොට ඔයාලට මේ ගරිල්ලා මාකටිං කියන දේ ගැන විශාල අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය දුරපතට ගොඩක් අවබෝධයක් ඉන්නේ නැති මේ ගරිල්ලා මාකටිං කියන දේ මොන වගේ දෙයක්ද කියලා අපි තව ටිකක් සාකච්ඡා කරමු උදාහරණත් එක්කම. අපි තව උදාහරණයක් ගත්තොත් මෙතන තියෙන්නේ කෝපි නිෂ්පාදන ආයතනයක අලෙවි උපක්‍රමයක්. මේකෙදී මෙතන කෝපි කෝප්පයක් පෙරලා තියෙන විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. කෝපි හිරිච්ච විදිහට එතන බිමත් සකස් කරලා මේ අය කෝපි කෝප්පයක් විශාල කෝපි කෝප්පයක් පාරයිනේ තියලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය හැමෝම මෙතන යන අය මේ දිහා බලනවා. මොකද්ද මේ තියෙන්නේ කියලා බලනවා. එතකොට පාරිභෝගිකයන් පවා නොදැනුවත්වම මේ කෝපි නිෂ්පාදනය ගැන සහ මේ කෝපි ෂොප් එක ගැන මිනිස්සු අතරට පණිවිඩයක් යනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි අඩු වේදමක් පාවිච්චි කරලා මේ වගේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා ගරිල්ලා මාකටිං උපක්‍රම පාවිච්චි කරලා විවිධ ආයතන මේ වගේ තමන්ගේ නිෂ්පාදනය මිනිස්සු අතරට අරන් යනවා. ඉතින් අපි තව උදාහරණ ටිකක් බලාගෙන යමු. මේ තියෙන මේ වගේම එකක්. මෙතන තියෙන්නේ මිනිස්සු වාඩි වෙන පුටුවක් තියෙනවා. ඒ පුටුවේ චොකලට් එකක් මෙයාලා print කරලා තියෙනවා. බාගෙට විවෘත කරපු චොකලට් එකක් විදියට. ඉතින් සාමාන්‍ය මේක දකින කට්ටියට චොකලට් කන්න උනත් ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමාන මෙතන පොට්ටුවක් ගහලා සමහරට මොවුන් පේසුක් දානවා යාළුවන්ට පෙන්නනවා. එතකොට ඒ හරහත් මේ නිෂ්පාදනය ජනප්‍රිය වෙනවා. ඒ වගේම තමයි මේක දැක්කට පස්සේ සමහර චොකලට් කන්නත් ආසාවක් මිනිස්සුන්ට ඇති වෙන්න පුළුවන්. කියන්නේ Taman නොදැනුවත්වම මේ නිතර පේනකොට මේ වගේ අර නිතර පේන තැනක නිතර අපි ගැවසෙන තැනක මේ වගේ දෙයක් තියෙනකොට මිනිස්සු ඒ දේ ඔලුවට යනවා. මිනිස්සුන්ගේ මේ දේ කන්න උනත් හිතෙන්න පුළුවන්. චොකලට් එකක් කන්න අපිට ආසාවක් ඇති වෙන්න පුළුවන්. මේක නම් ගොඩක්ම ලෝ බජට් ප්‍රොමෝෂන් එකක්. ඒ කියන්නේ අඩුම වියදමකින් කරපු ගරිල්ලා මාකටිං කැම්පේන් එකක්. මේකදී අවශ්‍යලා තියෙන්නේ බැලුන් එකක් විතරයි. අතු බැලුන් එකක් අරගෙන පොඩි නූලක් දාලා මෙතන මේ පාරේ අර කානුවක ගැට ගහලා තියෙනවා. එතනින් පොඩි නෝටිස් එකකුත් දාලා තියෙනවා. මේකේ තියෙන මොකද්ද? ෆිල්ම් එකක් පටන් ගන්නවා කියලා තමයි තියෙන්නේ. ෆිල්ම් එකක් ඉස්සරහට එනවා කියලා පොඩි නෝටිස් එකක් දාලා තියෙනවා. ඒකට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ ඒ වාක්‍ය මිනිස්සු කියවන්න පොළඹවන්න තමයි මේ බැලුන් එක දාලා තියෙන්නේ. බැලුන් එක මම හිතන්නේ මේ ඉහළට තියෙන්නේ අර මේකේ තියෙන්නේ ඔක්සිජන් වායුව නෙවෙයි. ටිකක් අර නයිට්‍රජන් වගේ වායුවක් තමයි මේකේ අන්තර්ගත කරලා ඇත්තේ. එතකොට මේක මිනිස්සු දකිනවා. මිනිස්සු දැක්කට පස්සේ මේක කියවලා බලලා මොකද්ද මේ තියෙන්නේ කියලා.
ඉතින් මෙන්න මේ වගේ විවිධ ක්‍රම. මේක නම් ගොඩක්ම අඩු විදිහකින් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඔයාලගේ ව්‍යාපාර දැන් හිතන්න දැන් දුරකථන ඔයාලා දැන් මේ කෝස් එක කරලා හරි නැත්නම් තමන්ගේ ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා. ඉතින් එතකොට තමන්ගේ නිෂ්පාදනය මිනිස්සු අතරට අරන් යන්න මෙන්න මේ වගේ සුළු සුළු දේවල් කරලා බලන්න පුළුවන්. මේ වගේ උපක්‍රම පාවිච්චි කරලා අලුත් දෙයක් කරලා අපිට පුළුවන් අපේ නිෂ්පාදනය නැත්නම් අපේ සර්විස් එක මිනිස්සු අතරට යවන්න. දැන් මේ තියෙන්නේ ඒ වගේම තවත් අවස්ථාවක්. මේ අර කැරගෙන පඩිපෙලක්. ඉතින් මේකෙදි මේ කැරගෙන පඩිපෙලේ අපිට ඒ කියන්නේ දුරකථනයක තියෙන ඇප් ටිකක් අපිට දකින්න පුළුවන්. සමහර ස්මාර්ට් ෆෝන් එකක් තමයි ඩිස්ප්ලේ වෙන්නේ. ස්මාර්ට් ෆෝන් එක තියෙන ඇප් ටික මේ පඩිපෙලේ අපිට පේනවා. ඉතින් මේ පඩිපෙලෙන් ගමන් කරන ඕනම කෙනෙක්ට මේ දුරකථනය සහ මේ ඇප් පිළිබඳව ඔළුවට අයිඩියා එකක් යනවා. ඉතින් මෙන්න මේ වගේ විවිධ ක්‍රම හරහා අලෙවි උපක්‍රම පාවිච්චි කරන ආයතන අපිට අඳුර ගන්න පුළුවන්. මේක නම් ඉතාමත් ප්‍රැක්ටිකල් එකක්. ඉතින් මෙතන දැන් තියෙන අවන් එකක් වගේ සම්පූර්ණව සකස් කරලා තියෙන බස් වෝල්ට් එකක්. ඉතින් මේකේ බර්ගර් තියෙනවා. ඉතින් මේක දැක්කට පස්සේ අපිට නිකන් ලොකු විශාල අවන් එකක් තියලා වගේ තමයි පේන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමන්ගේ දැන් මෙතන තියෙන්නේ බර්ගර් වර්ගයක්. කියන්නේ මොකද ආයතනයක බර්ගර් එකක් ප්‍රොමෝට් කරලා තියෙනවා මේ වගේ බස් වෝල්ට් එකක් තුල. ඉතින් මෙතන මේ බස් වෝල්ට් එක හරහා යනවා වගේ මේක දිහා බලනවා. ඒ වගේම මේ නිෂ්පාදනයකට උන්ට ID එකක් ඔලුවට යනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේම අලෙවි උපක්‍රමයක්. මේකත් මැක්ඩොනල්ඩ් සමාගම පාවිච්චි කරපු තමන්ගේ ටී එක ප්‍රවර්ධනය කරන්න. මෙතන උඩ තියෙනවා ටී කෝප්පයක් තියෙනවා. ඒ වගේම ටී වක් කරන වගේ රූපයක් තියෙනවා. මෙතන යට තියෙන ලොකු කප් එකක්. මේ තියෙන්නේ විදුලි පානක්. ඉතින් මේක ඉතාමත්ම නිර්මාණශීලී කරුණා මාගේ උපක්‍රමයක් අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් මේක බැලුවත් ඔයාලට තේරෙනවා කොච්චර කියන්නේ නිර්මාණශීලීද කියලා. දැන් මේක දැක්කට පස්සේ හැමෝම පොඩ්ඩක් බලාගෙන මොකද්ද මේ තියෙන්නේ කියලා. ඉතින් ටී කෝප්පයක් තියෙනවා. ඊට පස්සේ උඩින් අර තේවක් කරන පෝච්චියක් තියෙනවා. මෙතන කළු පාටෙන් අර පාට කරලා තියෙනවා නිකන් කෝප් එකක් විදියට. ඉතින් මේක දිහා බලන් ඉන්නවා. අපි දන්නේ නැතුව අපිට මේ නිෂ්පාදනයේ සමහර බොන්න හිතෙන්න පුළුවන්. සමහර මේ ගැන අයිඩියා එකක් ඔලුවට යනවා. මැක්ඩොනල්ඩ් කියන සමාගම ගැන අයිඩියා එකක් ඔලුවට යනවා. ඉතින් මෙන්න මේ වගේ විදියට විවිධ උපක්‍රම පාවිච්චි කරලා ගොඩක් වෙලාවට මේ බහුජාති සමාගම් තමයි මේ ගරිල්ලා මාකටිං කියන දේ තමයි සාර්ථකව පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ අපි කතා කර ගරිල්ලා මාකටිං උපක්‍රම ප්‍රායෝගිකව පාවිච්චි කරපු අවස්ථාවක්. ඉතින් මේ විදියට වෙනස් ආකාරයේ උපක්‍රම පාවිච්චි කරපු ආයතන අපිට දකින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේම දෙයක්. මම හිතන්නේ මෙතන මේ වාහනයක් තියෙනවා. මෙතන කළු දුම තියෙනවා. මම හිතන්නේ වාහනවල අහිතකර දුම පිටවෙම වළක්වන මොන හරි පැටයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ට පණිවිඩයක් යවන තමයි මේ අලෙවි උපක්‍රම පාවිච්චි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේම ගරිල්ලා මාකටිං උපක්‍රම පාවිච්චි කරපු අවස්ථාවක්. මෙතනත් මේ මිනිස්සුන්ට පේන විදියට වෙනස් විදිහේ ක්‍රමයකින් මිනිස්සුන්ගේ අවධානය ගන්න තමයි මේක සකස් කරලා තියෙන්නේ. මෙතන අපි සඳහන් කරලා තියෙන රෙස්ටෝරන්ට් කියලා. ඉතින් සමහර මේ ආසන රෙස්ටෝරන්ට් එකක් ඇති. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකට අවධානය ගන්න මේ වගේ පාර යන අය මෙදියා බලනවා. මොකද්ද මේ කියලා බලනවා. ඉතින් මෙන්න මේ වගේ මිනිස්සුන්ගේ අවධානය මිනිස්සු දන්නේ නැතුවම තමන්ගේ ආකර්ෂණය කරගන්න නිෂ්පාදනයේ ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට තමයි මේ අලෙවි කරන උපක්‍රම පාවිච්චි කරන්නේ. ගරිල්ලා මාකටිං කියන්නේ මේ වගේ දෙයක්. අඩු වේදමකින් මිනිසුන්ගේ අවධානය ලබා ගන්න මිනිසුන් නොදැනුවත්වම මිනිස්සු දන්නේ නැතුව තමන්ගේ ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට අරන් යන්න පාවිච්චි කරන උපක්‍රමයක්. මේ තියෙන්නේ ඒ වගේම අලෙවි උපක්‍රමයක්. මේකත් මැක්ඩොනල්ඩ් සමාගම පාවිච්චි කරපු උපක්‍රමයක්. මෙතන කා පාක් එකක් තියෙනවා. කා පාක් එකේ මැක්ඩොනල්ඩ් කප් එකක් තියලා තියෙනවා. මේකේ දුමකුත් නිකන් යනවා වගේ පේනවා නේ. මන්ද මේක නිකන් ඩස්ට්බින් එකක් දන්නෙත් නැහැ. සමහරවිට නැත්නම් වෙන මොන හරි දෙයක්ද දන්නෙත් නැහැ. කොහමද විශාල කප් එකක් තියෙන. ඒක දුමක් වගේ උඩින් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එක ගැන, තමන් නිෂ්පාදන ගැන ජනතාවට පණිවිඩයක් යවන්න. ඉතින් මෙන්න මේ වගේ විවිධ අවස්ථාවල, විවිධ ස්ථානවල මේ වගේ උපක්‍රම පාවිච්චි කරනවා වෙළඳ ආයතන විසින්. මේ තියෙන ඒ වගේම දෙයක්. හැබැයි මේක නම් ඉතාමත් නිර්මාණශීලී උපක්‍රමයක්. මෙතන තියෙනවා ස්ප්‍රේ එකක්. මම හිතන්නේ මේක පිරිසුදු කාරකයක්. ඉතින් මේකේ තියෙනවා දැන් මෙතන මේ බලන්න මේ බස් වෝල්ට් එකක් තියෙනවා. බස් වෝල්ට් එකේ ග්ලාස් එකක් තියෙනවා. ග්ලාස් එකේ මේ ස්ප්‍රේ කරන ප්‍රමාණයේ තීරුවක් V හැඩයට. ඒ කියන්නේ V අකුර හැඩයට ග්ලාස් එක ඉතාමත්ම ක්ලියර්. අනිත් ග්ලාස් එක සම්පූර්ණයෙන්ම ටිකක් අර බොඳ කරලා වගේ තියෙනවා. කියන්නේ මේ ග්ලාස් එක හරහා පේනකොට එහා පැත්තේ තියෙන දේ බොඳ වෙලා තමයි පේන්නේ. හැබැයි මෙන්න මේ ස්ප්‍රේ කරන තීරුව කෙලින් ඒ තීරුව පාර හොඳට පැහැදිලිව පේනවා.
ඉතින් මේකෙන් මිනිස්සු අතරට යනවා මේ ස්ප්‍රේ එක ගැහුවොත් සාමාන්‍යයෙන් ග්ලාස් වගේ දෙයක් ඊටමත් මේ වගේ ක්ලීන් කරගන්න පුළුවන්. ඒ වගේ අයිඩියා එකක් මිනිස්සු අතරට ගෙන් තියෙනවා. මේකේ තව නිර්මාණශීලී ගරිලා මාකටිං උපක්‍රමයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් ගොඩක් දේවල් බලුවාට මේක ගොඩක්ම යුනික් එකක්. මේක නිකන් අනිත් එක ජනතාවට තමන්ගේ නිෂ්පාදනය කරන සම්පූර්ණ අයිඩියා එකක් යනවා. දැන් මේක බැලුවම පේනවා මේක නිකන් පිරිසුදු කාරකයක්. මේකෙන් ක්ලීන් කරොත් මේ වගේ ලස්සනට පේන්නේ අපිට. විදුරු ක්ලීන් වෙයි. ඒ වගේ අයිඩියා එකක් ඔලුවට යනවා. ඉතින් මෙන්න මේ වගේ අලුත් නිර්මාණශීලී දේවල් අපිට මේ කරන්න පුළුවන් තමන්ගේ ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට යවන්න. මේ තියෙනෙත් ඒ වගේම ගරිලා මාකටිං උපක්‍රම පාවිච්චි කරපු අවස්ථාවක්. මෙතන තියෙනවා ඩට් සෙට් එකක්. ඉතින් මම හිතන්නේ සාමාන්‍ය මොන හරි දන්තාලේපයක් වෙන්න පුළුවන්. නැත්නම් මොන හරි බ්‍රෂ් එකක් ගැන වෙන්න පුළුවන්. මොනවා හරි ඒ වගේ දෙයක් ගැන මිනිස්සුන්ට පණිවිඩයක් යවන්න හදපු දෙයක්. ඉතින් මෙන්න මේ විදිහට විවිධ උපක්‍රම පාවිච්චි කරලා තමන්ගේ නිෂ්පාදනය මිනිස්සුන්ට යවන්න පුළුවන්. දැන් අපි උදාහරණ කීපයක්ම කතා කරා. ඉතින් ඔයාලට දැන් මේ ගරිලා මාකටිං කියන්නේ මොකද්ද? ගරිලා මාකටිං ප්‍රායෝගිකව ව්‍යාපාර ආයතන විසින් භාවිත කරලා තියෙන්නේ කොහොමද කියන දේ ගැන ලොකු අවබෝධයක් ලැබෙන දෙයකට මම හිතනවා. දුවපිටේ ඔයාලත් දැන් අදින් පස්සේ කොළඹ එහෙම ගියොතින් පොඩ්ඩක් බලන්න මේ වගේ අලෙවි කරන උපක්‍රම පාවිච්චි කරපු ආයතන වලට ප්‍රායෝගිකව දකින්න හම්බ වෙයි. සාමාන්‍ය පාරේ යද්දි බලන්න, ගොඩනැගිලි දිහා බලන්න, වෙළඳසැල දිහා බලන්න. එතකොට මෙන්න මේ වගේ ගරිලා මාකටිං උපක්‍රම ප්‍රායෝගිකව භාවිත කරලා තියෙන ආකාරය වලට දකින්න හම්බ වෙවේ. තව දෙයක් තමයි මේ ගරිලා මාකටිං කියන දේ නිශ්චිතව මෙන්න මේ දේ තමයි කියලා කියන්න අමාරුයි. විවිධ ව්‍යාපාර ආයතන විසින් තමන්ගේ භාණ්ඩය හෝ සේවාවේ ස්වභාවය අනුව විවිධ උපක්‍රම පාවිච්චි කරලා තමන්ගේ ප්‍රොඩක්ට් එක මිනිස්සුන්ට අරන් ගිහලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දැන් අපි කතා කර දේවල් දකින්නත් ගොඩක් උදාහරණ අපි සාකච්ඡා කරා. ඉතින් අන්න ඒ වගේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා තමන්ගේ නිෂ්පාදනය මිනිස්සුන්ට අරන් යන එක තමයි ගරිලා මාකටිං හරහා සිදු වෙන්නේ. ඉතින් දරුවනේ අපි දැන් බලමු මේ ගරිලා අලෙවිකරණයේ තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. මුලින්ම අපි බලමු ගරිලා අලෙවිකරණයේ තියෙන වාසි. පළවෙනි වාසිය තමයි මේ ගරිලා අලෙවිකරණය කියන දේ කරන්න ලොකු පිරිවැයක් යන්නේ නැහැ. ලොකු විදමක් යන්නේ නැහැ. සාමාන්‍ය අඩු පිරිවැයකින් මේ දේ කරන්න පුළුවන්. විශාල ප්‍රාග්ධනයක් යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මිලෙන් අඩු අලෙවිකරණ උපක්‍රමයක් විදියට මේ ගරිලා මාකටිං උපක්‍රමය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයකට ගොඩක් වාසි. ගරිලා මාකටිං කරලා පොඩි වේදමකින් විශාල ආකර්ෂණයක් ව්‍යාපාරයට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි පළවෙනි වාසිය. තවත් වාසියක් තමයි අනිකුත් අලෙවිකරණ වෘත්තිකයන්ට වඩා නිර්මාණශීලී වෙනවා. ඒ කියන්නේ මේ ආයතන නිර්මාණශීලී ආයතනයක් කියලා මිනිස්සු අතරට පණිවිඩයක් යනවා. තවත් වාසියක් තමයි ආයතනයේ ලාභය වැඩි කර ගැනීමට හැකියවීම. ඒ කියන්නේ මේ ගරිලා මාකටිං අලෙවිකරණ සඳහා විශාල පිරිවැයක් වැය වෙන්නේ නැති නිසා ආයතනයේ ලාභය වැඩි කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේක ඉතාමත් ප්‍රියජනකයි. ඒ වගේම විනෝදජනකයි. ඉතින් මේ වගේ අලෙවි උපක්‍රම පාවිච්චි කරනකොට අපේ ආයතනය පිළිබඳව කියන්නේ අමතක නොවන මතකයක් මිනිස්සු අතරට යනවා. ඒ වගේම තමයි ඒ හරහා ආයතනයේ කීර්ති නාමය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වාසි රාශියක් මේ ගරිලා මාකටිං භාවිතා කිරීම තුළින් ව්‍යාපාරයකට ලැබෙනවා. අපි දැන් බලමු ගරිලා මාකටිං වල තියෙන අවාසි මොනවද කියලා. මේ ගරිලා මාකටිං හරහා පාරිභෝගිකයන්ට අන්තර්ගතය පිළිබඳව ස්ථාවර පණිවිඩයක් නොලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගිකයන් මේ දේ වැරදියට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක විශාල අවාසියක්. සාමාන්‍යයෙන් අපි මේ දකින දේ මිනිස්සු විවිධ විදියට අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ වැඩි විස්තර කරන්නේ නැහැනේ. එතකොට මේ දකින දේ විවිධ පුද්ගලයන්ගේ දැනුම් මට්ටම අනුව ඔවුන් මේක අවබෝධ කරගන්නේ වෙනස් විදියකට. මේ ගරිලා මාකටිං වල තියෙන ලොකුම අවාසිය තමයි මේකේ තියෙන අනපේක්ෂිත බව. ඒ කියන්නේ මේ දේ සාර්ථක වෙන්න පුළුවන්, ඒ වගේම අසාර්ථක වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ දේ නිසා ව්‍යාපාරයකට මේ දේ සිදු කිරීම හරහා ලාභය වැඩි වුණාද අඩු වුණාද කියන දේ ගැන අවබෝධයක් ලබා ගන්නත් අමාරුයි. ඒ නිසා මේක ලොකු අවධානමක් තියෙනවා. සාමාන්‍යයෙන් වෙනත් අලෙවි ප්‍රවර්ධන කටයුත්ත සිදු කරොත් අපිට බලන්න පුළුවන් ඒ අලෙවි ප්‍රවර්ධන කටයුත්ත හරහා කොච්චර සේල් එක ආවද වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. නමුත් මේ ගරිලා මාකටිං උපක්‍රම හරහා කොතරම් සාර්ථක වුණාද කියන දේ ගැන අපිට මැන ගන්න අමාරුයි. ඒ කියන්නේ මයින් අමාරුයි.
ඒ වගේම තවත් දෙයක් තමයි මේ හරහා ස්ථිර පණිවිඩයක් පාරිභෝගිකයන්ට එවන්න අපිට අපහසුයි. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට නිශ්චිතවම මේ පණිවිඩය එවනකොට අපිට ඒ පණිවිඩය එවන්න අමාරුයි. ඒ කියන්නේ විවිධ පාරිභෝගිකයන්ගේ දැනුම් මට්ටම අනුව ඔවුන් මේක අවබෝධ කරගන්න විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවාසිය අපිට ගරිල්ලා අලෙවිකරණය තුළ හඳුනා ගන්න පුළුවන්. අපි සාකච්ඡා කරා ගරිල්ලා අලෙවිකරණය කියන්නේ මොකක්ද? ඒ වගේම ගරිල්ලා අලෙවිකරණය ව්‍යාපාර ආයතන විසින් භාවිතා කරලා තියෙන්නේ කොහොමද සහ ගරිල්ලා අලෙවිකරණයේ වාසි සහ අවාසි පිළිබඳව. ඉතින් මම හිතනවා දුර පුතාලට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. අපි දැන් අපේ අද දවසේ ඊළඟ මාතෘකාවට යමු. අපි ඊළඟට කතා කරන්නේ ඍණ අලෙවිකරණය. නැත්තම් නෙගටිව් මාකටිං. නෙගටිව් මාකටිං කියන දේ සාමාන්‍යයෙන් දුර පුතාලා අහලා ඇති වශයෙන්නේ. අද අපි බලමු මේක මොකක්ද? මේක ප්‍රායෝගිකව සාමාන්‍ය ව්‍යාපාර ආයතන භාවිතා කරලා තියෙන්නේ කොහොමද කියන දේ අපි දැන් බලමු. නෙගටිව් මාකටිං නැත්තම් ඍණ අලෙවිකරණය කියන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු. ඍණ අලෙවිකරණය කියන්නේ පාරිභෝගිකයාගෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා බොහෝ විට සන්නාමයක් ඉදිරිපත් කරන දෙයට පක්ෂව හෝ සන්නාමයකට විරුද්ධව හෝ තරඟ කරන දෙයට එරෙහිව සම්ප්‍රදායිකව බිය, කෝපය හෝ දුක වැනි නිෂේධාත්මක හැඟීම් වලට තට්ටු කරන උපක්‍රමයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මෙහෙම කිව්වට ඔයාලට මේ දේ අවබෝධ වෙන්නේ නැතුව ඇති. ඉතින් අපි මේ ගැන උදාහරණත් එක්ක සාකච්ඡා කරමු. අපි මේ නිර්වචනයත් තව ටිකක් සාකච්ඡා කරලා පැහැදිලි කරගමු. ඒ කියන්නේ ඍණ අලෙවිකරණය කියන්නේ පාරිභෝගිකයන්ගෙන් ප්‍රතිචාර ලබා ගැනීම සඳහා. කියන්නේ පාරිභෝගිකයන් තමන්ගේ ව්‍යාපාරයට ආකර්ෂණය කර ගැනීම සඳහා යම්කිසි සන්නාමයකට එහෙම නැත්නම් යම්කිසි ව්‍යාපාරයකට නැත්නම් යම්කිසි බ්‍රෑන්ඩ් එකකට පක්ෂව හරි නැත්නම් විරුද්ධව හරි එහෙම නැත්නම් තරඟ කරන දෙයට එරෙහිව පාරිභෝගිකයන්ගේ හිත තුළ යම්කිසි බියක් නැත්නම් කෝපයක් හෝ දුකක් ඇති වෙන විදියට සිදු කරන අලෙවිකරණ උපක්‍රමයක්. බොහෝ විට මේ නෙගටිව් මාකටිං කියන දේ භාවිතා වෙන්නේ තරංකාරී ආයතන අතර තමන්ගේ නිෂ්පාදනයට වඩා අනිත් කෙනාගේ නිෂ්පාදනය පහත් කියලා පෙන්වන්න තමයි මේ නෙගටිව් මාකටිං කියන දේ බොහෝ විට භාවිතා වෙන්නේ. ඉතින් මේක ඇත්තටම සදාචාර සම්පන්න නැහැ. සාමාන්‍යයෙන් මේ අලෙවිකරණ උපක්‍රමය අපිට සදාචාර සම්පන්න නැහැ. ඒ කියන්නේ ඉතිකල් නැහැ. අනෙකුත් තරංකාරී ව්‍යාපාරවල නිෂ්පාදනය වලට පහර ගැසීම නැත්නම් ඒ නිෂ්පාදන වල තියෙන යම්කිසි දුර්වලතාවයක් ප්‍රදර්ශනය කිරීම තරම් සදාචාර සම්පන්න නැහැ. ඉතින් ඒ වුණාට වර්තමාන වෙන විට මේ වගේ දේවල් ව්‍යාපාර විසින් පාවිච්චි කරනවා. ඒත් මේ නෙගටිව් මාකටිං කියන දේ තරම් සදාචාර සම්පන්න අලෙවි උපක්‍රමයක් නෙමෙයි. අපි දැන් බලමු ලෝකයේ තියෙන ව්‍යාපාර ආයතන මේ නෙගටිව් මාකටිං කියන දේ ඔවුන්ගේ අලෙවිකරණ උපක්‍රමයක් විදිහට පාවිච්චි කරපු අවස්ථා කීපයක් අරගෙන නෙගටිව් මාකටිං කියන දේ තව ටිකක් පැහැදිලි කරගමු. මේ ෆොටෝ එක බලන්න. මේ ෆොටෝ එකේ තියෙනවා ෆෝන් දෙකකින් ගත්ත ඡායාරූප දෙකක්. එකක් තමයි iPhone 6 Plus කියන ෆෝන් එකෙන් ගත්ත ඡායාරූපයක්. අනිත් පැත්තේ තියෙනවා Galaxy X6 කියන ෆෝන් එකෙන් ගත්ත ඡායාරූපයක්. ඉතින් මේ ඡායාරූප දෙක එකම වෙලාවේ කියන්නේ නගරයේ ගත්ත ඡායාරූප දෙකක්. ඉතින් මේකෙදි පෙන්වන්නේ Samsung සමාගම විසින් මේක අපි සංශෝධනය කරලා පෙන්නනවා iPhone 6 Plus එකට වඩා තමන්ගේ Galaxy X6 කියන ෆෝන් එක හොඳයි කියලා තමයි මේකෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ කියන්නේ කැමරාව හොඳයි කියලා. තමන්ගේ ෆෝන් එකේ කැමරාව හොඳයි කියලා Samsung සමාගම අනිත් තරංකාරී ආයතනයේ එහා සමාන දුරකථනයක කැමරාවකින් ගත්ත ෆොටෝ එකක් සංශෝධනය කරලා මෙන්න මේ විදිහට නෙගටිව් මාකටිං කැම්පේන් එකක් කරනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි නෙගටිව් මාකටිං කියලා කියන්නේ. ඉතින් මේක බැලුව බැලමට පේනවා ටිකක් සාමාන්‍යයෙන් ඉතිකල් නැහැ කියලා. සාමාන්‍ය සදාචාර සම්පන්න නැති ක්‍රියාවක්. නමුත් මේ වගේ අලෙවිකරණ ක්‍රමات ඉතින් ව්‍යාපාර පාවිච්චි කරනවා. මෙන්න මේ නෙගටිව් මාකටිං කියන දේ තව ටිකක් පැහැදිලි කරගන්න මම ඔයාලට දැන් හොඳ ලස්සන වීඩියෝ එකක් පෙන්නන්නම්. මේක පෙප්සි සමාගම විසින් සකස් කරපු වෙළඳ දැන්වීමක්. මේ දැන්වීමේ තියෙන දේ කෙටියෙන් කියන්නම්. ඊට පස්සේ වීඩියෝ එක පෙන්නන්නම්. තවත් අපි වීඩියෝ එකෙන් පස්සෙත් අපි මේ ගැන සාකච්ඡා කරමු. මේ දැන්වීම සකස් කරන්නේ පෙප්සි සමාගම. ඒ වගේම මේ දැන්වීම සකස් කරන්නේ කොකාකෝලා සමාගමේ නිෂ්පාදනය පහළට දාන්න.
මෙතන එක්තරා යන බීම ගන්න මැෂිමක් තියෙනවා. කියන සල්ලි දාලා ඉවරලා බීම අර එන මැෂින් තියෙන්නේ. සල්ලි දාලා ඉවරලා බීම එක එළියට ගන්න පුළුවන් මැෂින්. අන්න ඒ වගේ මැෂිමක් තියෙනවා. ඒ මැෂින් එක ගාවට ළමයෙක් එනවා. ඒ ළමයා මැෂින් එකේ බටන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ කොකාකෝලා, පෙප්සි එහෙම අවශ්‍ය විදිහට ඕඩර් ගන්න පුළුවන්. දැන් මුලින්ම යටින් තියෙන්නේ කොකාකෝලා බටන් එක. ඒ ළමයා උස එතෙන්ට විතරයි. ඒක පෙප්සි එක තියෙන ඊට වඩා උඩින්. එතකොට මේ ළමයා කරන්නේ මුලින්ම සල්ලි දාලා ඉවරලා කොකාකෝලා ටින් දෙකක් ගන්නවා. ටින් දෙකක් අරගෙන ඒ ටින් දෙක බිම තියලා ඒ දෙක උඩ නැගලා නැගකට පස්සේ පෙප්සි බටන් එක ගාවට එයා උස වෙනවා. එතකොට ඊට පස්සේ පෙප්සි එක අරගෙන එයා ඒක අරගෙන යනවා කොකාකෝලා දෙක දාලා. ඉතින් මෙන්න මේ දැන්වීම හරහා තමන්ගේ නිෂ්පාදනය ඉහළට ගන්නවා. ඒ වගේම කොකාකෝලා කියන ප්‍රොඩක්ට් එක පහළට දානවා. ඉතින් මෙන්න මේ වගේ නෙගටිව් මාකටිං කැම්පේන් අපිට දකින්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක දකින්න පුළුවන් දැන්. වීඩියෝ එක බලලා තවත් මේ ගැන අයිඩියා එකක් ගන්න. ඉතින් මේක ඇත්තට නිර්මාණශීලී වෙළඳ දැන්වීමක්. නමුත් මේකේ තියෙන සදාචාර සම්පන්න නැහැ. අපි දැන් බලමු මේ දැන්වීම කොහොමද. තාලා බලපු මේ වෙළඳ දැන්වීම ටිකක් පැරණි දැන්වීමක්. ඒ නිසා සමහරට පැහැදිලි නැතුව ඇති. මම චුට්ටක් පැහැදිලි කරන්නම්. මේ දැන්වීමේ ළමයෙක් ඉන්නවා, කුඩා ළමයෙක්. මේ කුඩා ළමයා බීම මිලදී ගන්න යනවා. බීම මිලදී ගන්න යන්නේ මැෂින් එකකින්. ඒ මැෂින් එකට සල්ලි දාලා බීම මිලදී ගන්න බටන් තියෙනවා. ඒ කියන්නේ මොන බීම වර්ගයක්ද කියලා කොකාකෝලා, පෙප්සි එහෙම කියලා බටන් තියෙන උඩට. මේ බීම මැෂින් එකේ පහලින් තියෙන කොකාකෝලා බටන් එක, ඊට ඉහළින් තමයි පෙප්සි බටන් එක තියෙන්නේ. මේ මැෂින් එකට සල්ලි දාලා අදාළ බටන් එක ක්ලික් කරාම ඒ අදාළ බීම එක පහළට වැටෙනවා. මේ ළමයා කරන්නේ මුලින්ම කොකාකෝලා දෙකක් මිලදී ගන්නවා. කොකාකෝලා දෙකක් මිලදී අරගෙන කොකාකෝලා දෙක බිමින් තියලා ඒ කොකාකෝලා ටින් දෙක උඩට නැගලා එයාට අවශ්‍ය වෙන පෙප්සි බෝතලය අරගෙන එයා යනවා යන්න කොකාකෝලා දෙක දාලා. මේ දැන්වීම පෙප්සි ආයතනයෙන් හදපු දැන්වීමක්. තමන් නිෂ්පාදනය ඉහළට අරගෙන තියෙනවා. කොකාකෝලා එක පහළට දාලා තියෙනවා. ඒ කියන්නේ ඉල්ලුමක් නැහැ. ළමයෙක්වත් මේ දේ බොන්නේ නැහැ කියලා තමයි පෙන්වන්න තමයි යාළුවා උත්සාහ කරලා තියෙන්නේ. කියන්නේ තමන්ගේ තරංකාර නිෂ්පාදනය වටන්න හදපු නෙගටිව් මාකටිං ඇඩ් එකක් තමයි ඔයාලා මේ දැක්කේ. මේ පෙප්සි සහ කොකාකෝලා කියන ආයතන දෙක ඉතාමත් තරංකාරී ආයතන දෙකක්. මේ ආයතන දෙක විසින්ම මේ වගේ දැන්වීම් සකස් කරලා තියෙනවා තමන්ගේ නිෂ්පාදනය අලෙවි කරගන්න. අපි දැන් කලින් බැලුවේ පෙප්සි ආයතන සකස් කරලා තියෙන දැන්වීමක් නේ. කියන්නේ කොකාකෝලා නිෂ්පාදනයේ බාලා කියලා පෙන්වන දැන්වීමක් නේ. අපි දැන් බලමු කොකාකෝලා ආයතන සකස් කරපු ඒ වගේ නෙගටිව් මාකටිං ඇඩ් එකක්. මේ ඇඩ් එකත් අපි බලලා ඊට පස්සේ ඇඩ් එක ගැන කතා කරමු. මේ දැන්වීමේ පේන්නේ රාත්‍රියේ කඩයක් තියෙනවා. ඒ කඩේ ලයිට් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් රෑ වෙලා බව පේනවා. ඉතින් මේකේ ඉන්නවා ටිකක් මත් වෙච්ච වගේ පුද්ගලෙක් පෙන්වන්න නිකන්. ඒ කියන්නේ මේකේ පෙන්වන්නේ කොකාකෝලා වලට එබ්බැහි වෙච්ච පුද්ගලයෙක්. කියන්නේ කොකාකෝලා බීලා මෙතන ඉවර කරපු ඩස්ට්බින් එකක් පෙන්වනවා. ඉතින් මෙන්න මේ ඩස්ට්බින් එක දැක්කට පස්සේ අපිට පේනවා කොකාකෝලා වලට එබ්බැහි වෙච්ච කෙනෙක් කියලා. කියන අවසාන කොකාකෝලා එකක් තව තියෙනවා. ඒකත් තරම් මෙයා භාගයක් බොනවා. බීලි වලලා ඒකට තව ලයිටර් එකක් අරන් අර දුම් බොනවා වගේ පෙන්වනවා. නිකන් එබ්බැහි වෙලා කියලා පෙන්වන්න. ඒක නිකන් කොකාකෝලා බෝතලේ පත්තු කරලා නිකන් දුම පුරවනවා බෝතලේ ඇතුළට. ඊට පස්සේ මෙයා දැන් ඔක්කොම දැන් පෙන්වනවා මේ එඩිට් වෙලා කියලා. කියන්නේ එබ්බැහි වෙලා තියෙන කියලා.
ඊට පස්සේ මෙයා දැන් ඊට පස්සේ පෙන්නනවා මේකේ ෆ්‍රිජ් එකක්. මේ පෙන්නන්නේ. මේ ෆ්‍රිජ් එකේ කොකා කෝලා ටික ඔක්කොම ඉවරයි. හැබැයි පෙප්සි ටික ඔක්කොම තියෙන එකක්වත් විකිරලා නැහැ. සහ එකක්වත් මෙයා බීලත් නැහැ. ඉතින් මේක දැන් පෙප්සි බෝතල අවසානයේ මෙයා පෙප්සි එකක් අරගෙන නිකන් try කරන්න උත්සාහ කරනවා. නිකන් මේසුලින් ගිහින් තියලා. ඒත් මෙයා පෙප්සි එක ගත්තට පෙප්සි එක බොන්නේ නැහැ. වටපිට බලලා ආයෙත් තමන්ගේ කොකා කෝලා එක තමයි බොන්නේ. ඉතින් මේකෙන් පේනවා කොකා කෝලා වලට ඉබ්බ වෙච්ච කෙනෙක් මෙයා පෙප්සි වගේ දේවල් ගණන් ගන්න නැහැ කියලා තමයි. කියන්නේ පෙප්සි නිෂ්පාදනය පාත්‍ර දාලා තමන්ගේ කොකා කෝලා නිෂ්පාදනය වැඩි කර ගන්න හදපු ඇඩ් එකක් තමයි ඒ දැක්කේ. ඉතින් මෙන්න මේ වගේ විවිධ ආයතන තමන්ගේ නිෂ්පාදනය වැඩි කරගන්න මේ වගේ අලෙවි කරන උපක්‍රම පාවිච්චි කරනවා. තමන්ගේ අලෙවි වැඩි කරගන්න. ඉතින් අපි තව දැන් බලමු මේවා ඒ වගේම තවත් වෙළඳ දැන්වීමක්. Set them free. මෙතන දැන් මේ දැන්වීමේ සුපර් මාකට් එකක් තියෙනවා. සුපර් මාකට් එකට පෙප්සි සහ කොකා කෝලා කියන ලොරි දෙක එනවා බඩු දාන්න. ඉතින් මේකෙදි පෙප්සි ලොරියක් තියෙනවා කොකා කෝලා එකත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දෙක නෝ දැන් තරඟයට වගේ නිකන් බඩු දාන්න ඔක්කොම නිකන් බඩු බාන වශනිකව බඩු බාලා රාක්කවල පටවල අර ටොලි එක දාලා වේගෙන් ටොලි දෙක තල්ලු කරගෙන යනවා සුපර් මාකට් එක පැත්තට. ඒ යනකොට පෙප්සි ටොලිය දැන් බලන්න අන්න පෙප්සි ටොලිය කුඩු වෙලා යනවා. නමුත් කොකා කෝලා එක ඉතර වෙනවා. ඒ වගේම මෙයාලගේ අර පෙප්සි නවත්තලා තියෙන ලොරිය සහ කොකා කෝලා ලොරියෙත් බෝතලෙම කුඩු වෙන එකක් පෙන්නනවා. නමුත් ඊට පස්සේ අවසානයේ පෙප්සි එකට මේ සේවකයාගේ හිත සනසනවා කොකා කෝලා එකේ සේවකයා. ඉතින් අන්න ඒ වගේ දැන්වීම අපිට දකින්න පුළුවන් අන්තර්ජාලය බලද්දී මේ වගේ දැන්වීම වලට හම්බ වෙවි. මේවා තමයි නෙගටිව් මාකටිං කැම්පේන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ දැන්වීමත් බලන්න. මේ දැන්වීමත් ඔයාලට නෙගටිව් මාකටිං කියන දේ ඉගෙන ගන්න හොඳට ගැලපෙන දැන්වීමක්. Thanks, Joe. It's cold. Woo! What can I get you? Blueberry pie and Pepsi. Got it. Yes, thanks. Good song. Great song. Working late on the holidays. Yeah, it's hard on the kids. Yeah. Nah. මේ දැන්වීමේදී තියෙන්නේ පෙප්සි ආයතනය විසින් සකස් කර දැන්වීමක්. මේකේ තියෙන්නේ කියන්නේ පෙප්සි සහ කොකා කෝලා විකුණන අලෙවි නිරුද්ධ දෙන්නේ මම හිතන්නේ. ඒ දෙන්නේ ලොරි දෙක නවත්තලා කියන්නේ රාත්‍රියේ ගිහලා රෙස්ටෝරන්ට් එකකින් නිකන් කෑම ගන්න අවස්ථාව. මේකෙදි දැන් මේ ඩ්‍රයිවර්ස්ලා දෙන්න ඇතුළට ගිහිල්ලා ලොරි දෙක නවත්තලා දැන් ඇතුළට ගිහිල්ලා කන ගමන් තමන්ගේ නිෂ්පාදන බොනවා. කියන්නේ පෙප්සි ඩ්‍රයිවර් පෙප්සි එකක් බොනවා. කොකා කෝලා ඩ්‍රයිවර් කොකා කෝලා එකක් බොනවා. ඊට පස්සේ මේ දෙන්න ඇතුළතදී නිකන් හිතවත්කමක් හැදෙනවා. ඊට පස්සේ මේ මුලින්ම කොකා කෝලා ඩ්‍රයිවර් කොකා කෝලා උරක් දෙනවා. ඒ කියන්නේ බොන්න කියලා ටින් එක දෙනවා පෙප්සි ඩ්‍රයිවර්ට. ඊට පස්සේ මේ පෙප්සි ඩ්‍රයිවර් මේක බීලි ඉවරලා ආයි කොකා කෝලා ඩ්‍රයිවර්ට මේක දෙනවා. ඊට පස්සේ අර හිතවත්කමට කොකා කෝලා පෙප්සි ඩ්‍රයිවර් තමන්ගේ බෝතලයක් දෙනවා කොකා කෝලා කෙනාට බොන්න කියලා. බීලා බලන්න කියලා කොහොමද රස කියලා බලන්න කියලා. ඊට පස්සේ මේ පෙප්සි එක දුන්නාට පස්සේ කොකා කෝලා ඩ්‍රයිවර් මේක දෙන්නේ නැහැ ආපහු. ඒක පෙප්සි එක දිගටම බොනවා. එතකොට මේ දෙන්න රණ්ඩු වෙලා අන්තිමට වලියක් යනවා. ඒ කියන්නේ රණ්ඩු වෙලා ඊට පස්සේ වෙනවා රෙස්ටෝරන්ට් එකේ නිකන් පුටු වලින් ගා ගන්නවා කියන වීදුරු කුඩු වල එළියට විසින දර්ශනයක්. ඉතින් මේකෙදි පෙන්නන්නේ කොකා කෝලා කියන්නේ ඩ්‍රයිවර් කොකා කෝලා එක බීලා දුන්නට පෙප්සි එක පෙප්සි දැන් බොන්න ගත්තට පස්සේ ඒක දෙන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ එතකොට අර කොකා කෝලා නිෂ්පාදනය ටිකක් පහතට දාලා තමන්ගේ පෙප්සි එක ඉහළට ගන්න හදපු නෙගටිව් මාකටිං ඇඩ් එකක් තමයි ඔය දැක්කේ.
ඉතින් දැන් දුරපතලට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති මේ නෙගටිව් මාකටිං කියන දේ සම්බන්ධයෙන් නෙගටිව් මාකටිං කියන දේ ප්‍රායෝගිකව සාමාන්‍ය ව්‍යාපාරය යොදාගෙන තියෙන්නේ කොහොමද සහ නෙගටිව් මාකටිං ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් නැති මොන වගේ දෙයක්ද කියලා. ඉතින් මම හිතනවා අද දේශනෙන් ඔයාලා නෙගටිව් මාකටිං සහ ගරිලා මාකටිං ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. අද පාඩම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් ඇති වුණොත් මට WhatsApp පණිවිඩයක් එවන්න. දූල පුතාලා හැමෝගෙම ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක් වේවා. බොහොම ස්තුතියි.